අපි අද කතා කරන්න යන්නේ ශාක පෝෂණය පාඩම. සතුන්ට වගේම ශාකවලට නිසි අයුරින් ජීව ක්‍රියාවලි පවත්වා ගන්න පෝෂක අවශ්‍ය වෙනවා. මෝගවලින් අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීම සඳහා නිසි පරිදි පෝෂක ලබා දිය යුතු අතර මෙය ශාක පෝෂණය කියලා හඳුන්වනවා. ශාක බොහෝමයක් පෝෂක පසෙනුත් සමහර පෝෂක වායුගෝලයෙන්ුත් ලබා ගන්නවා. ශාකවල පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය 16ක් තියෙනවා. එම අත්‍යවශ්‍ය ශාක පෝෂක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා තමයි මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක. මහා පෝෂක 9ක් හා ක්ෂුද්‍ර පෝෂක 7ක් තියෙනවා. මහා පෝෂක කියන්නේ සාපේක්ෂව වැඩි ප්‍රමාණවලින් ශාකයට අවශ්‍ය වන දේවල් වන අතර ක්ෂුද්‍ර පෝෂක කියන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණවලින් ශාකයට අවශ්‍ය වන මූලද්‍රව්‍ය වේ. මහා පෝෂක අතරින් කාබන් හා ඔක්සිජන් වායුගෝලයෙන්ුත් අනිත් මූලද්‍රව්‍ය පසෙනුත් ලබා ගන්නවා. ක්ෂුද්‍ර පෝෂක සියල්ලම පාහේ ලබා ගන්නේ පසෙනි. කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් හා ජලය මගින් ලබා ගන්නා නිසා එම මූලද්‍රව්‍ය ශාකවලට හිඟ නොවේ. නමුත් සමහර මහා පෝෂක ශාක ඌනතා ලක්ෂණ පෙන්වයි. මහා පෝෂක අතරින් නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍ය ප්‍රධාන වේ. නයිට්‍රජන් ශාක වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර ෆොස්ෆරස් මූල පද්ධතියේ වර්ධනයට වැදගත් වේ. එසේම පුෂ්පීකරණය හා පළ හැට ගැනීම උත්තේජනය කිරීම සඳහා පොටෑසියම් මූලද්‍රව්‍ය අවශ්‍ය වේ. නයිට්‍රජන් මූලද්‍රව්‍ය හිඟ වූ විට මේරු පත්‍ර කහ පාට වන අතර වර්ධනය අඩු වී ශාකය කුරු. එසේම ෆොස්ෆරස් මූලද්‍රව්‍ය හිඟ වූ විට ශාකයේ වර්ධනය බාල වන අතර මුල් සංඛ්‍යාව අඩු වීම සිදුවේ. සමහර ශාකවල මේරු පත්‍ර දම් පාට වේ. පොටෑසියම් මූලද්‍රව්‍ය හිඟ වූ විට පත්‍රධාර කහ පාට වන අතර පසුව පත්‍රධාර පිළිස්සුණු ස්වභාවයක් ගනී. පොහොර යනු භෝගවලට පෝෂණය සැපයීමට යොදා ගන්නා ද්‍රව්‍යකි. පොහොර ප්‍රධාන ආකාර දෙකකි. ඒවා නම් කාබනික පොහොර හා රසායනික පොහොර වේ. කාබනික පොහොර යනු පෝෂණය සැපයීම අරමුණු කරගෙන භෝගවලට යොදන ජෛවික සම්භවයක් ඇති සියලු ද්‍රව්‍ය වේ. උදාහරණ ලෙස ගොවිපළ සතුන්ගේ මල මුත්‍ර හා ශාකමය ද්‍රව්‍ය ගත හැක. කාබනික පොහොරවල වැදගත්කම් ලෙස පසේ ක්ෂුද්‍ර ජීවී ගහනය වැඩි කිරීම, පාංචු ව්‍යුහය දියුණු කිරීම, දිගු කාලයක් තිස්සේ අඩු වේගයකින් පසට පෝෂකයෙක් කිරීම හා ශාක පෝෂණයට අවශ්‍ය සියලු පෝෂක පදාර්ථයෙහි අඩංගු වීම ගත හැක. එසේම කාබනික පොහොර යෙදීමේ ගැටලු ලෙස අඩංගු පෝෂක ප්‍රමාණය අඩු වීම නිසා විශාල ප්‍රමාණවලින් යෙදිය යුතු වීම, යෙදීමේදී කම්කරු වියදම වැඩි වීම හා සැකසීමට අපහසු වීම ගත හැක. බහුලව භාවිතා කරන කාබනික පොහොර ලෙස පොළ පොහොර, සත්ව පොහොර, කොම්පෝස්ට් පොහොර හා දියර පොහොර ගත හැක. භෝග වගාවේදී පෝෂක ලබා දීමට පසට එක් කරන හරිත ශාක කොටස් කොළ පොහොර ලෙස හඳුන්වයි. රනිල ශාක පත්‍ර කොළ පොහොර ලෙස භාවිතය වඩා සුදුසු වේ. එයට හේතුව වන්නේ ඒවායේ නයිට්‍රජන් බහුල වීමයි. ලපටි හෝ වියලි පත්‍රවලට වඩා මධ්‍යස්ථ ලෙස මේරු පත්‍ර කොළ පොහොර ලෙස භාවිතය වඩා සුදුසු වේ. කොළ පොහොර යෙදීමේදී පිටතින් වගා බිමට ගෙනවිත් දැමීම හෝ වගා බිමෙහිම වගා කර පසුව ඒවා පසට එක් කිරීම සිදු කළ හැක. කොළ පොහොර ලෙස යොදාගත හැකි ශාක වර්ග ලෙස ගිරිසීඩියා, වල් සූරියකාන්ත, සැල්වීනියා, අඬනහිරියා, ජපන් ජබර, ඉපිල් ඉපිල්, ගිනි තන, එරබදු හා කැකුණ ගත හැක. සත්ව පොහොර ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. ඒවා නම් සත්ව මල ද්‍රව්‍ය හා සත්ව නිෂ්පාදන අපද්‍රව්‍ය වේ. සත්ව මල ද්‍රව්‍ය ලෙස ගොම පොහොර, එළවලු පොහොර, කුකුල් පොහොර හා කුකුළු ආස්තරණය ගත හැකි අතර සත්ව නිෂ්පාදන අපද්‍රව්‍ය ලෙස සත්ව ඇටකටු ගත හැක. කොම්පෝස්ට් පොහොර යනු ශාක හා සත්ව අවශේෂ ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ වශයෙන් වියෝජනය වී ලැබෙන ඵලය වේ. කොම්පෝස්ට් නිපදවීමේදී සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී නිවන් සහ
ලිං වලින් ඈත් වූ ස්ථානයක් වීම, ප්‍රවාහන පහසුකම් සහිත ස්ථානයක් වීම, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ස්ථානයක් වීම, ජල පහසුකම් සහිත බව, එසේ වර්ෂා ජලයෙන් යට නොවන ස්ථානයක් වීම වැදගත් වේ. අමුද්‍රව්‍ය ලෙස ප්‍රදේශයේ සුලභව පවතින සත්ව අපද්‍රව්‍ය, ප්‍රදේශයේ සුලභව පවතින පත්‍ර වර්ග, තෘණ වර්ග, පිදුරු හා භෝග අවශේෂ රැස් කරගත යුතුය. මෙහිදී වඩා සුදුසු වන්නේ රනිල ශාක පත්‍ර වන අතර ඊට අමතරව ජලය ගොඩ වැසීමට කළු පොලිතීන් හෝ පොලිසැක් උර මුහුම් ලෙස යෙදීම සඳහා කලින් නිපදවා ගත් කොම්පෝස්ට් සල්පයක්ද සපයාගත යුතුය.